හලෝ ළමයි ඔන්න මම අද අරන් ඉන්න තියෙන මගේ සෝලෝ ඩේට් එක ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම ටග් ගාලා කියන්නම් අද රූටින් එක කොයි වගේද වෙන්නේ කියලා. මට 17 වෙනිදා ළමයි ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඉතින් මම ඒක ඩ්‍රෙස් එක ගන්න යන තියෙනවා. එතකොට ළමයි මගේ නේල්ස් ටික දාගන්න යන තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ නේල්ස් දෙකක් ගැලවුණා. ඉතින් මම රීෆිල් කරන්න බෑ මේක ආයෙ දාන්න වෙනවා. ඒ හින්දා මගේ නේල්ස් එකට දාගන්න යන්න ඕනේ. ඒ වගේම පුතාට ෂර්ට් එකක් ගන්න තියෙනවා. මගේ අයිබ්‍රෝස් හදාගන්න තියෙනවා. ඔය වගේ වැඩ ගොඩක් අද තියෙනවා. ඉතින් දිගටම vlog එකත් එක්ක මම try කරගන්නවා. මේක මම ගත්තේ ස්වාසිලාන්ඩ් එකෙන්. කලින් මේගොල්ලන්ගේ ඉබ්බාම් යුස් කරලා තියෙනවා. කියන්න තරම් වැඩක් නැහැ. මේ ඉබ්බාම් එකත් ගොඩාක් හොඳයි නම. මේක රෑට අනිවාර්යෙන්ම යුස් කරනවා. ඉතින් ඊළඟට අපි ඇප්ලයි කරගන්න මගේ ඩේ ක්‍රීම් එක කියන්න බෑ. මොකද කලින් වීඩියෝ එකේ මම මේක ඩේ ක්‍රීම් එක විදිහට කියලා කට්ටිය මට ප්‍රයිවට් මෙසේජ් දාලා තිබ්බා. අක්කි ඔයා යූස් කරන ඩේ ක්‍රීම් එක මොනවද කියලා. ළමයි කියන්න ඕනේ මුලින්ම මම වයිට්නින් යූස් කරන්නේ නැහැ. මම සමහරවිට මේ වීඩියෝ එඩිට් කරනකොට අපිට ලයිට්ස් වලින් කලර් එක අප් වෙනවා. ඉතින් ඒ විදිහට කියන්න ඕනේ මම මේක යූස් කරන මේ එදා වීඩියෝ එකේ මේ ඩේ ක්‍රීම් එක යූස් කරන්න කියලා කිව්වේ මොයිස්චරයිසර් එකක් ළමයි. අපි අනිවාර්යෙන්ම මේකප් එකක් දානවා නම් අපේ ඩේ ක්‍රීම් එක ඇප්ලයි කරනවානේ. ඉතින් මම ඩේ ක්‍රීම් එක කියලා ඔයගොල්ලන්ට මේ කියන්න ඕනේ මොයිස්චරයිසර් එකක්. තමන් මොන හරි මේකප් එකක් දානවා නම් බෝම දානවා නම් ඒක තමන්ගේ කැමැත්ත. ඉතින් අනිවාර්යෙන්ම මොයිස්චරයිසර් එකක් තමන් ඩේලි යූස් කරනවා නම් තමන්ගේ ස්කින් එකට හොඳයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ළමයි මම ඩේ ක්‍රීම් එක ඇප්ලයි කරගත්තේ. ඊට පස්සේ අපි දාමු සන්ක්‍රීම් නම් අද අපිට මූණ නැහැ. මොකද මේ ටිකේ මේකට හොඳටම වහිනවා. මම සන්ක්‍රීම් දාන්න යනවා. මගේ ප්‍රයිමර් එක යූස් කරන්න ඕනේ. ප්‍රයිමර් ගොඩාක් නෙමෙයි. මෙන්න මේ විදිහට ඩොට්ස් දෙක තුනක් අරගෙන ප්‍රයිමර් එක ඇප්ලයි කරගන්න. ප්‍රයිමර් එකට පස්සේ ළමයි ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ මේකප් දාන අයට විතරයි. එදා වීඩියෝ එකේදී BB ක්‍රීම් එකෙන් ඇප්ලයි කරේ ෆවුන්ඩේෂන් එක විදිහට. ඉතින් අද මම හිතුවා මේ මිෂුඩා එකේ මිෂුඩා බ්‍රෑන්ඩ් එකේ ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරනවා කියලා. මේක ගත්ත ගමන් මම ග්ලැමරස් එකේ ෆවුන්ඩේෂන් ඇප්ලයි කරනකොට ළමයි ගොඩක් අය ස්පොන්ජ් එකෙන් ඒ වගේම මේක බ්‍රෂ් එකෙන් සහ normally අතිනුත් ඇප්ලයි කරගන්න ඉන්නවා. ඇබ්සෝබ් වෙන විදිය බලලා ඕගොල්ලෝ කැමති විදියට ඒක සෙට් කරගන්න. ඉතින් මම ස්පොන්ජ් එකෙන් අද ෆවුන්ඩේෂන් එක සෙට් කරගන්නවා ළමයි. ඊට පස්සේ ඕගොල්ලොන්ට පුළුවන් පවුඩර් එකකින් සෙට් කරගන්න බ්ලෂර් ඒ දේවල් යූස් කරගන්න. ඉතින් හරි ළමයි දැන් මම ෆවුන්ඩේෂන් එක ඇබ්සෝබ් කරගත්තා හොඳට. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් පවුඩර් එක නැත්නම් හයිලයිට් එක ඊට කලින් ඇප්ලයි කරනවා නම් එහෙමයි. මම අද පවුඩර් එක දාගෙන අන්තිමට තමයි හයිලයිට් එක ඇප්ලයි කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ළමයි මම පවුඩර් එකෙන් ටිකක් සෙට් කරගෙන ඉන්නවා. ගොඩක් නෙමෙයි ළමයි. ඔයගොල්ලන්ට තේරෙනවනේ මේකප් එක දානකොට කොයි විදිහටද හෙවි මේකප් එකක් නම් නෝමල් මේකප් එකක් නම් ඒ විදිහට බලලා සෙට් කරගන්න ඕනේ. හරි. මම පවුඩර් එකත් ඇප්ලයි කරගත්ත ළමයි. දැන් තියෙන්නේ මට බ්ලෂර් and highlighter. මෙන්න මේක. මේ තියෙන ළමයි මම යූස් කරන බ්ලෂර් එක and මේ තියෙන්නේ මගේ highlighter එක. ගණන් ගන්න එපා ළමයි වචන චුට්ටක් ඉතින් පැටලෙනවා. ඉස්සෙල්ලා මම highlight එකෙන් චුට්ටක් මේ විදිහට බ්ලෂර් එකෙන් මම highlight එකත් ඒත් එක්කම වගේ ගානවා ළමයි. ඒකට ලස්සනට එනවා ඒක බ්ලෙන්ඩ් වුණාම. ඉතින් මෙන්න මේ විදිහට
ඔයගලන්ට පේනවා ඇති ළමයි highlight එකයි blusher එකයි blend වුණාම ඇත්තටම ලස්සන කලර් එකක් එන්නේ. ඒ විදිහටත් ඔයගලන්ට කැමති නම් එහෙම යූස් කරන්න පුළුවන්. හරි. next අපි eyebrow එක set කරගන්න ඕනේ. මම එහෙම ළමයි features එහෙම ලොකුවට කට් කරන්නේ නැහැ. ඒ නිසා ඒක apply කරේ නැහැ. ඉතින් අපි ළමයි eyebrow එක set කරගෙන ඉමු. මම අද ලොකුවට eyebrow එක අඳින්න යන්නේ නැහැ ළමයි. මොකද මට eyebrow එක අද හදාගන්න යන්න ඕන හින්දා normally line එක චුට්ටක් අඳ ගන්නවා. මං ළමයි සාමාන්‍යයෙන් eyebrow එක ටිකක් මහතට තියලා හදන්න ආසෙ කෙනෙක්. ඒ කියන්නේ ගොඩාක් clean කරාම අපේ මූණේ නිකන් mature look එකක් එන්න පුළුවන්. ඒක එක එක්කෙනාගේ මූණට වෙනස්. but eyebrow එක ටිකක් මහතට shape එක දීලා හදනවා නම් ගොඩක් ලස්සනයි. ඔන්න ඔය විදිහට අඳගත්තා. ඊට පස්සේ මම මේකෙන් චුට්ටක් නීට් කරගන්න. හරි. ඔයාලට පේනවා ඇති. හරි. දැන් මස්කාරා එක apply කරගමු. මෙන්න මේ විදිහට මස්කාරා එක apply කරගමු. ඕගොල්ලෝ මොකද හිතන්නේ ළමයි lashes extension ගැන? මම හරි ආසාවෙන් ඉන්නේ lash extension එකක් කරන්න but මට බයයි. මොකද ඒකට මේ හුරු වුණොත් ළමයි කට්ටිය කියනවා නිතර නිතර අපිට ඒක දාන්න ආස හිතෙනවා කියලා. ඉතින් මම ඒ හින්දා පොඩි බ්‍රේක් එකක් අරගෙන ඉන්නවා බලමු. ඊට පස්සේ මගේ අපි lip line එක ඇඳගමු ළමයි. මේ විදිහට lip line එක ඇඳගෙන අන්තිමට lipstick එක apply කරගන්න. අද මගේ දැන් ළමයි මගේ අද outfit එක ටිකක් pink පැත්තයි red පැත්තයි දෙකම touch වෙනවා. ඉතින් ඒ හින්දා මම lipstick එක චුට්ටක් විතර nude color එකකට යන්නත් හිතනවා. එහෙම ගියොත් හොඳයි කියලා හිතෙනවා. ගොඩාක් අපි apply කරලා බලමු ළමයි. match වෙනවා වගේ නම් මේක දිගටම තියෙනවා. ඕගොල්ලෝ මොකද හිතන්නේ ළමයි? ඒ කලර් එක මට හිතෙනවා ළමයි ඒ කලර් එක හොඳයි කියලා. නිවුඩ් මත් නෙමෙයි ටිකක් ඔරේන්ජ් පැත්තටත් හුරුයි. හරි කමක් නැහැ. ওই විදිහට අපි ওই ටික ගාගත්තා. දැන් අන්තිමේට ළමයි මම එහෙම ලොකුවට අයිලයින් අඳින්න ආස කෙනෙක් නෙමෙයි. ඒ වුණාට මම මේ කෝණ එක චූටක් ඇඳ ගන්නවා. එහෙම ඇඳම චුට්ටක් ලස්සනයි. ඉතින් අපි බලමු. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට කෝණ එක ගොඩක් නෙමෙයි ළමයි. පොඩ්ඩක්. මම එහෙම ලොකුවට අර දිගට අයිලයින් ගන්න ආස නැහැ. මේ විදිහට චුට්ටක් සෙට් කරගත්තා. ඊට පස්සේ ඔක්කොම ටික හරි නේද ළමයි? බ්ලෂර් ඇප්ලයි කරා හරි. දැන් අපි එහෙනම් මේකමයි අපි දැන් මේකප් එක සෙට් කරගමු. හරි ළමයි. ඔන්න ඔය විදිහට තමයි අද මගේ මේකප් එක මම කරගත්තේ. දැන් ළමයි අපි hair එක සෙට් කරගමු. මට හිතෙනවා ponytail එකකුත් හොඳයි කියලා බලමු. ponytail දාන් යන්න බෑ ළමයි. මම bubble band එහෙම තද කරලා දාන් ඉන්න ආස නැහැ. මොකද මම
කෙරටින් එකක් කරලා තියෙන හින්දා අර ලොකුවට බෝල්ස් දාන්න නැහැ. මොකද කොණ්ඩේ නිකන් රැලි වෙනවා වගේ තේරෙනවා. ඉතින් ලූස් හෙයා යන එක ඇත්තටම හොඳයි. සයිඩ් පාර්ට් දාන්නත් පුළුවන්. නැත්නම් අපි මිඩල් දාමු. කොහොමද ළමයි? හොඳ. බලමු මම කොණ්ඩේ සෙට් කරගෙන එන්න. ඉතින් ළමයි මම හිතුවා ලූස් හෙයා යන එක හොඳයි කියලා. ඕනොත් ඉතින් බෝල් බෑන්ඩ් එකක් අරගෙන ගිහිල්ලා මගදී දාගන්න පුළුවන්. ඕගොල්ලොත් ළමයි ඔයගොල්ලෝගේ කොණ්ඩේට කෙරටින් එකක් හරි මොන හරි ට්‍රීට්මන්ට් කරලා තියෙන ළමයි ඉන්නවා නම් normally ඕගොල්ලෝ ළමයි අර පොඩි බ්‍රෂ් එක තියෙන්නේ කොම්ස් අර චූටි එක ඒකෙන් පීරන්න එපා. මේ විදිහට හරි මෙන්න මේ වගේ ටිකක් ලොකු මේ බ්‍රෂ් එකක් තියාගන්න. එතකොට ඔයගොල්ලෝ කොණ්ඩේ යන එක ගොඩක් අඩු වෙනවා. හරි. මම මෙන්න මේ විදිහට තමයි ළමයි මගේ කොණ්ඩේ සෙට් කරගත්තේ. අද චුට්ටක් ඉතින් ළමයි ඔන්න ওই විදිහට තමයි මම ලෑස්ති උනේ. අද ළමයි මම දාන්නේ මෙන්න මේ ස්ලිපර්ස් දෙක. මේක ඇත්තටම මම ගත්තේ ඔඩෙල් එකේ බෑක් ස්ටේජ් එකෙන්. ඒ වුණාට මේකට ළමයි දැන් අවුරුදු මම හිතන්නේ මම මැරිකරානත් කලින් ගත්තේ. ඒ වුණාට මම තාම මේක යූස් කරනවා. මොකද මම මේ ස්ලිපර් එකේ ෂේප් එකට ගොඩක් ආසයි. ওই විදිහට ස්ලිපර් එකක් දාලා ජුවලරිස් ටික දාගන්න තියෙනවා ළමයි. අපි ජුවලරිස් ටික දාගෙන ඉවර වෙලා අන්තිමට බෑග් එක ලෑස්ති කරගමු. අද ළමයි මම එහෙම ගොඩාක් ලොකුට රින්ග්ස් දාන්නේ නැහැ. මෙන්න මේ රින් එක දානවා. මෙන්න මේ රින් එකටත් මම ආසයි ළමයි ඔයගොල්ලෝ පේනවාති. ඒකත් අද දානවා. මොකද මම අද නේල්ස් හදන්න යන හින්දා රින්ග්ස් ටිකක් දාන්න හිතුවා. අන්න මේ දැන් මේ දෙකයි මේ රින් එකයි. ඊට පස්සේ අපි දාමු මගේ ඉයරින්ග්ස් දෙක. මෙන්න මේ බටර්ෆ්ලයි ෂේප් එකේ ඉයරින් එක ළමයි මම අද දාන්නේ. මම ගොඩ ලොකු ඒවට එහෙම යන්නේ නැහැ. normal casual outfit එකක් එන්නවා. පොඩි ඉයරින්ග්ස් දෙකක් තමයි දාන්නේ. අදත් ළමයි මම තනියෙන් තමයි යන්න වෙන්නේ. මොකද අද රූටින් එක ටිකක් ලොකුයිනේ. ඉතින් ඒකට හස්බන්ඩ් එක්ක යන්න බෑ. අතරම ඒගොල්ලෝ වැඩ කර අපිත් එක්ක එහෙම ලොකුවට කාලේ නාස්ති කරන්න එන්න බෑ. අනික ළමයි ඒගොල්ලන්ට එහෙම එන්නත් බෑනේ. ඉතින් ඒගොල්ලන්ගේ වැඩ ටිකත් ඒගොල්ලෝ කරගන්න ඕනේ. අපේ ඉතින් ළමයි හස්බන්ඩ්ත් හැමදාම මාත් එක්ක මගේ වැඩවලට එන්න බෑනේ. එයාගේ සයිඩ් එකත් එයා බැලන්ස් කරගන්න එපා. ඉතින් ඔන්න ඔය විදිහට මම අද ට්‍රයිෂ් එකක් දාගෙන යනවා. කලින් වීඩියෝ එකේ ඒ ගිය ට්‍රයිෂ් එකම තමයි අපේ ගෙවල් ගාව. ඉතින් මම පොඩි කාලේ ඉඳන් දන්න අඳුරන එක්කෙනෙක්. ඉතින් ඒ අයටත් මම ටයිම් එක දීලා තිබ්බා. ඉතින් ওই විදිහට ළමයි මම ඉයරින්ග්ස් ටික දාගත්තා. මගේ රින්ග්ස් ටික දාගත්තා. දැන් හරි නෙක්ලස් මුකුත් මම දාන්නේ නැහැ ළමයි. නෝමලි යන්නේ. ওই විදිහට දැන් අපි ළමයි මගේ පර්ෆියුම් එක ඇප්ලයි කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවා ඇති ළමයි මම අද යූස් කරන්නේ Prada බ්‍රෑන්ඩ් එකේ පර්ෆියුම් එක. ඉතින් මෙන්න මේ පර්ෆියුම් එකට ළමයි මම ගොඩාක් ආසයි. මොකද ඒකේ සුවඳ long lasting. ඉතින් මම හරි ආසයි. අන්තිම ටික ළමයි මේකෙත් තියෙන්නේ. මේකත් දැන් ඉතින් ගොඩක් දුරට ඉවරයි. වෙනකොට මට මේක විසි කරන්න ලෝබයි. ඒ පර්ෆියුම් එකත් ළමයි මට අරන් දුන්නේ හස්බන්ඩ්. ඉතින් මගේ පර්ෆියුම් අද මම ඔයගලන්ට ලෝෂන් එක පෙන්නන්නම්. මේ බොඩි ලෝෂන් එක ළමයි මම එදා ඇප්ලයි කරේ ස්පාසිලෝන් එකේනේ. මේක ළමයි ඔරිෆ්ලේම් එකේ මිල්ක් ඇන්ඩ් හනි ගෝල්ඩ් කියන ලෝෂන් එක. ඒක ළමයි මම මේ ළඟදී ගත්තේ. ගොඩාක් සුවඳයි. ඒක ගත්තේ කියන්නේ ඒක මගේ අම්මි තමයි මට අරගෙන දුන්නේ. ඒකේ සුවඳට මම ආසයි ළමයි. ජස්මින් සුවඳක් තියෙන්නේ. මෙන්න මේ විදිහට කකුල් දෙකට චුට්ටක් ගා ගන්න ඕනේ ළමයි. ඊට පස්සේ ඔය හරි ටිකක් රූටින් එක මගේ දිගයි නම් මම අනිවාර්යෙන් ළමයි පර්ෆියුම් එකක් ඒ කියන්නේ මිනි පර්ෆියුම් එකක් අරගෙන යනවා. මොකද ලොකු ලොකු ඒවා ගෙනියන්න බෑ. මම පොඩි
එක්ක පවුච් එකක් හරි පොඩි පර්ස් එකක් අරගෙන අරන් යන්නේ. ඉතින් අද ළමයි ඒවට කලස් කරගන්න තමයි. ඉතින් ওই විදිහට මම මෙන්න මේ මිනි පර්ෆියුම් එක තමයි අරන් යන්නේ. මේක ස්පාසිලාන් එකේ. පීදාගමු ඒකයි මගේ එයාපොඩ්ස් දෙක. එතකොට දැන් හරි ටිෂුස් ගන්න ඕන. ඉතින් ළමයි ඔන්න ওই විදිහට මම ලෑස්ති වුණා. කොණ්ඩේ ආයෙත් චුට්ටක් නීට් කරගන්න ඕනේ. ඕගොල්ලන්ට පේනවා ඇති ළමයි අද අවුට්ෆිට් එක pink and red. ඉතින් ওই විදිහට ලෑස්ති වෙලා මම අද හිතුවා ළමයි මෙන්න මේ බෑග් එක ගෙනිච්චොත් හොඳයි කියලා. මොකද ටිකක් දෙකම ඩාර්ක් වගේ නිසා වයිට් එක හොඳට මැච් වෙයි කියලා හිතුවා. ඉතින් ඔන්න ওই විදිහට තමයි ළමයි මම අද යන්න ලෑස්තිලා ඉන්නේ. ඉතින් අපි ටක් ගාලා යන් මම යන අතරමඟ පෙන්නන්නම් ඒ ටික කොහොමද වෙන්නේ කියලා. ළමයි දැන් අපි මගේ ඩ්‍රෙස් එක ගන්න ඇවිල්ලා තියෙන්නේ. මම දැන් ඉන්නේ ප්ලේ ගොඩ. දැන් මම යනවා ඩ්‍රෙස් එක ගන්න. ඊට පස්සේ ඉතින් ළමයි මම ඔන්න ඔය විදිහට ඊළඟට ගියේ මගේ ඩ්‍රෙස් එක ෆිට ඔන් කරන්න. ඇත්තටම කිසිම අඩුපාඩුවක් තිබ්බේ නෑ ළමයි. මගේ ඇඟ තාලටම මහල වගේ ඒ තරම් නීට් එකට මගේ ඩ්‍රෙස් එක තිබ්බා. ඉතින් මම ඒකත් අරගෙන ඊළඟට ගියේ මගේ ඩෙවින්ට ඒ කියන්නේ මගේ පුතාට ඇඳුම් වගේක් ගන්න තිබ්බා. ඉතින් එයාගේ ඒ ටික කරගන්න මම ගියේ පැපිලියානේ හෙලෝ ෆෙලෝ එකට ළමයි. ඉතින් එතනත් ලස්සන ඒ කියන්නේ පොඩි අයට ලස්සන ඇඳුම් තියෙනවා ළමයි. මම මගේ ඩෙවින්ගේ ෆස්ට් බර්ත්ඩේ ෂූට් එකටත් මෙතනින් තමයි ඇඳුම් ගත්තේ. ඉතින් මම මේගොල්ලන්ව කන්ටැක්ට් කරගත්තේ Instagram through. ඉතින් ළමයි ওই විදිහට මම ඩෙවින්ටයි ඩෙවින්ගේ කසින් අබීටත් ලස්සන ෆ්‍රොක් එකක් ගත්තා. ඉතින් ওই විදිහට ඒ ටිකත් අරගෙන මං ඊළඟට ගියේ ළමයි මගේ nail appointment එකට. ඔන්න ඔය විදිහට මම ඩෙවින්ගේ අබීගේ ඇඳුම් ටික අරගෙන ඊට පස්සේ nail appointment එකට ගියා. ඉතින් ළමයි කියන්න ඕනේ මේ තරිණි අක්කී මේ මගේ අක්කීගේ හොඳම යාළුවෙක් ස්කූල් එකේ. ඉතින් තරිණි අක්කී ළඟට තමයි සලෝන් එක ඕපන් කරේ. ඉතින් ළමයි මේක තියෙන්නේ පිළියන්දල පාලම පහු වෙනවත් එක්කම. ඉතින් ඔයගලන්ට ලොකේෂන් එක හොයාගන්න හරිම ලේසි. මේකේ නම තමයි Saint Aesthetic. ඉතින් තරිණි අක්කීගේ සැලෝන් එකේ ළමයි acrylic set ඒ වගේම temporary tips, pedicure, manicure මේ වගේ all items girls ලට ලස්සනට කරගන්න පුළුවන්. ඉතින් ළමයි ඇත්තටම මාරම ලස්සන සැලෝන් එකක්. හරිම ප්‍රොෆෙෂනල් විදිහට තරිණි අක්කී මේක හදලා තියෙනවා. ඉන්න ඇත්තටම ආස හිතෙන විදිහට. ඉතින් ළමයි ඔන්න ওই විදිහට තමයි අද මගේ vlog එක ඉවර වුණේ. දිගටම මගේ වීඩියෝස් බලන්න, මගේ YouTube එක subscribe කරන්න.